අයිබෝවන් අද දින පැවැත්වෙන 2026 T20 ලෝක කුසලානය කවුද ජයගන්නේ කියලා ජ්‍යොතිෂ අනාවැකි අනුව කරන පුරෝකථනයන් ගැන මදක් විමසා බලමු. ලංකාව සහ වෙනත් රටවල් කෙසේ වෙතත් ඉන්දියාවේ ජනතාව සහ ක්‍රීඩා ලෝලීන් වැඩි උනන්දුවක් වැඩි විශ්වාසයක් මේ කෙරෙහි තබා තිබෙනවා. ග්‍රීන්ස්ටෝන් ලෝබ කියන්නේ ඉන්දියානු කීර්තිමත් විද්‍යාත්මක ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක් සහ කතුවරයෙක් වන අතර වසර 30කට වැඩි පර්යේෂණ සමගින් තාර්කික ප්‍රවේශයක් මත අනාවැකි කියන්නේ. ග්‍රීන්ස්ටෝන් ලෝබට අනුව 2026 T20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට ඉන්දියාවට වැඩි ඉඩක් තිබෙන බවට අනාවැකි පළ කර සිටිනවා. දක්ෂ ක්‍රීඩකයන් විසින් මෙහෙයවනු ලබන ඉන්දියාවේ ශක්තිමත් කණ්ඩායම සහ හිතකර ග්‍රහ පිහිටීම අනුව ඉන්දියාව ප්‍රබලම තරඟකරුවා බවට පත්වන බවටයි ලෝබෝ පවසන්නේ. මීට සති දෙකකට පෙර සිට ලෝබෝ සඳහන් කර සිටියේ ඉන්දියාව සමග ඕස්ට්‍රේලියාව හෝ දකුණු අප්‍රිකාව අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබිය හැකි බවයි. නවසීලන්තය සහ ඉන්දියාව අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා සිටියේදී ඊයේ මාර්තු 7 වනදා නැවත අනාවැකියක් පළ කරමින් ලෝබෝ කියා සිටියේද ඉන්දියාව T20 ලෝක කුසලානය දිනා ගැනීමට වැඩි ඉඩක් තිබෙන බවයි. තවත් ඒ වගේම ලෝ පුරා මිලියන ගණනක් සේවය ලබා ගන්නා ඉන්දියානු ජ්‍යොතිෂ වෙබ් අඩවියක් තමයි ගණේෂා ස්පීක් කියන්නේ. ගණේෂා ස්පීක් ජ්‍යොතිෂ අනාවැකි වලට අනුව ඔවුන්ගේ ශක්තිමත්ම සංචිතය හා ග්‍රහස්ත වාසිය නිසා ඉන්දියාව T20 ලෝක කුසලානය දිනා ගැනීමට වැඩි ඉඩක් ඇති බවයි පවසන්නේ. ඒ වගේම ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය ශූරතාවය සඳහා ප්‍රබල සටනක් දිය හැකි කණ්ඩායම් බවට කලින් ප්‍රකාශ කර තිබුණත් නවසීලන්තය අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ පසුවද ඊයේ අලුත්ම අනාවැකිය පළ කරමින් සඳහන් කරන්නේ ඉන්දියානු පිළ මෙම තරඟයෙන් ජය ගැනීමට ඉතා ඉහළ අවස්ථාවක් ඇති බවයි. එසේම ඉන්දියාවේ බොහෝ අනාවැකිකරුවන් සඳහන් කරන්නේ ග්‍රහ පිහිටීම සහ ඉන්දියානු ක්‍රීඩකයන්ගේ උපන් දින අනුව ඉන්දියාව මෙම කුසලානය දිනා ගන්නා බවයි. ඔබේ අනාවැකිය අනුව කවුරු මෙවර T20 ලෝක කුසලානය දිනා ගනීවිද?